අපූර්ව ලස්සන රාත්‍රියක්. අපි මේ රාත්‍රිය එනකන් පෙරම් පුරාගෙන බලාගෙන හිටියා. මේ රාත්‍රිය ඒ තරමටම සුන්දරයි. ඒකයි ඒ රාත්‍රියට සුරම්‍ය රාත්‍රිය කියන්නේ. සාමාන්‍යයෙන් සබහාදාමෙන් අපිට උරුම කරපු රාත්‍රී කාලේ අපේ ගත සිත නිවාලන සනහලන රාත්‍රිය තවත් සුන්දර වෙච්චම ඒක බොහොම රමණීය සුරම්‍ය රාත්‍රියක් වෙනවා. ඉතින් මේ මුළු කාලවකවානුව පුරාම මේ රාත්‍රිය සුන්දර කරන්න අපත් එක්ක රැඳී සිටින්නේ දශක ගණනාවක් අපේ ගී පිපාසයේ නිවා දැමු ඒ අපූර්ව ගායන ශිල්පියා සහ ඔහුගේ පුත්‍රවල සංගීත භාණ්ඩ රැසක් උපයෝගී කරගෙන භාවිතා කරගෙන එකතු කරගෙන කරපු ගීත අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ගිටාරයේ පමණක්. ඒ කියන්නේ ගිටාර් වාදකයින් 5 දෙනෙක් සමග එකතු වෙලා තමයි 6 දෙනෙක් සමග එකතු වෙලා තමයි අපි අද දවසේ මේ ගීත ටික ඔබට තිරණය කරන්නේ. ඒ නිසා මේ වෙනසත් විඳින්න කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් ආයිබෝන් කියලා සෑහෙන කාලෙක මං ඉන්න අවුරුදු කීයකින් විතරද ප්‍රියයි? මම දැන් අවුරුදු 7ක වගේ කාලයකට පස්සේ තමයි මේ රූපවාහිනී වැඩසටහන පැමිණියේ. මීට ප්‍රථම අනිත් රූපවාහිනියේ නාලිකාවන්ට ගිහිල්ලත් නැහැ. ඒ මොකද කාර්ය බහුලයි අනිත් එක යන්න අවස්ථාවක් ලැබුණ නැති නිසා. ඉතින් මම හුඟක්ම මහේෂ් මේ කිව්ව නිසා දවස් කීපයක්ම මට කිව්වා මේ වැඩසටහන පටන් ගන්න යනවා සුරම්‍ය රාත්‍රිය. කොහොම හරි ප්‍රියා ඔයා එන්න ඕනේ මේ වැඩසටහනට. ඉතින් මම කිව්වා කොහොම හරි මගේ වැඩ කටයුතු නවත්තලා හරි මම මේ ගීත කීපයක් ගන්න එනවා කියලා. ඇත්තටම මම මේ බොහොම කැමැත්තෙන් හිටියා මේ වැඩසටහන මට කවදාද මේක ආරම්භ කරන්න ලැබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් වැඩසටහන ආරම්භ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ජාතික රූපවාහිනී පාලන අධිකාරියට මේ අවස්ථාවේ ස්තුති කරනවා. ඒකම මේ මම හරි කැමැත්තෙන් හිටියා මේ වැඩසටහන ඔබත් සමග පටන් ගන්න. මොකද ඔබේ ගීතවල තිබුණා මේ ගිටාරයේ හරි අපූර්වට මුහු කරපු ගීත රැසක් තිබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම නාලක මම එතකොට අපේ අදිත් ජයවීර මහත්මයා අය කතා කරලා තීරණය කළා මේ වැඩසටහනේ පළමුවෙන් අපි ප්‍රියත් එක්ක කරමු කියලා. ඔව් මම මේ පළමුවෙනි ගීතය මම හිතන්නේ මුලින්ම පටිගත කරේ බොක්ස් ගිටාරයක් විතරයි තිබුණේ. ඒ කියන්නේ ආදරණීය නිරංජන. ඒක ප්‍රේමගීත දලිස් තමයි ලිව්වේ. කොයි කාලෙද? ඒක දැන් 1970 ගණන් වල. 70 ගණන්. එතකොට මේ ඒක මේ අහම්බෙන් වගේ මේ අපි දෙන්න මේ මූදේ නාන්න ගිහිල්ලා මේ ප්‍රියා මේ සින්දුවක් ලියමුද මල්ලි කියලා හව. මම කිව්වා ලියලා දැන් මොකද කරන්නේ? දැන් අපි මේක ගුවන් සංස්ථාවත් පටිගත කරමු. මොකද මේ සංගීත භාණ්ඩාර අද ඉතින් මේ කවුරු හරි අපි කෙනෙක් හොයාගමු. එතකොට අපිට හම්බුනේ ප්‍රේමගීත ලිව්වා සංගීතයේ බොක්ස් ගිටාරකේ වැයුවේ රංජිත් පෙරේරා. ඒ කියන්නේ දැන් අද ජීවතුන් අතර නෑ දෙන්නම. එතකොට මේක පටිගත කරේ UR විමත්. ඔව්. ඔහුත් නෑ අද. එයත් නෑ. දැන් මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මට හරි ආසයි මේ මුල්ම ගීතය මහේෂ් මේ එතකොට මේ නාලකලා බන්දුලා මේක මුලින්ම තෝරගත්ත ඒ ගැන මම සන්තෝෂයි. ඔව් ඇත්තටම. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ බොහොම පිපාසාවෙන් බලන් ඉන්න ප්‍රියාගේ ගීත විඳින්න, රස විඳින්න, අත්දකින්න මේ ගී මිහිර විඳ ගන්න. ඒ නිසා අපි වැඩසටහනේ ආරම්භක ගීතේ ආදරණීය නිරංජනට ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම ආරාධනා කරනවා ඔබට බොහොම ආදරයෙන් මේ ආදරණීය නිරංජනට ආරාධනා කරනවා. ඒක බොහොම 3 4 ආදරණීය නිරංජන
ඔබ මා සිහිනෙන් අමතනු පෙන්නුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුණනු රසුණා ආදරණීයනේ රංජනා 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 හරි මිහිරි. මම හිතන්නේ මිහිර ආස්වාදයේ ඔබට බොහොම අපූර්වට ඔබේ ආලින්දයට එන්නට ඇති. එහෙනම් මේ ප්‍රියයි මට දැන් එකපාරට ප්‍රියා කියන්න බැරි හේතු කීපයක් තියෙනවා. ඒ තමයි මේ එක්තරා කාලවකවානුවක ඔබ මගේ ගුරුවරයෙක් වෙලා හිටියා. ගුරුකුල මහාවිද්‍යාලයේ. මතකයි නේද? මතකයි. මම කැමති මේ කාලේ කියන්නේ ඔබේ කුඩා කාලේ ඔබ කොහොමද මේ සංගීත ශාස්ත්‍රයට ආවේ? ඔබේ පාසල් කාලේ කොහොමද? ඒ තොරතුරු සාමාන්‍යයෙන් ඔබ පත්තරයකට කියන්නෙත් නැහැ. ඔබ මාධ්‍යයට ඇවිල්ලා කියන්නෙත් නැහැ. අද කියන්න ඕන. මම මුලින්ම නාත්තන්ගේ ප්‍රාථමික පාඨශාලාවකට තමයි ගියේ. ඔව්. ඒ කාලේ ඉන්න ගුරුවරු සේරම මගාර සාහිත්‍ය සමිතියක් මොකක් හරි ආපුවා මාව ගෙනියන සින්දුවක් හරි කවියක් හරි කියන්නේ. ඉතින් කියන්නේ පැරණි සින්දු. එතකොට මේ ඒ කිව්වහම හරි සන්තෝෂ වෙනවා. ඊට පස්සේ පස්වෙනි පන්තියෙන් පස්සේම ගියා මාදම්පේ මධ්‍යම මහාවිද්‍යාලයට. ඒක සංගීත ගුරුතුමා තමයි මේ ළමයාට හොඳ සින්දු පුළුවන් කියන්න මෙයාව ගන්නවා සංගීත ක්ෂේත්‍රයට කියලා අරගෙන එතකොට තිබුණේ හින්දුස්ථානි සංගීතය කියලා විෂය. ඒක ඉගෙන ගත්තා මම 6 වෙනි පන්තියෙන් පස්සේ. ඉතින් එතකොට චිත්‍ර කර්මය නැටුම් මේ දෙක වෙනම තිබුණා. ඉගෙනගෙන සෑහෙන කාලයක් හදාarලා O level කරලා ඊට පස්සේ ගාන්ධාර විභාග අර මේ කරාට පස්සේ දැන් ඉස්කෝලේ අවසන් කරලා පස්සේ මම සම්පකාර සමිතියකට බැඳලා හිටියා. ආය කැමි දූරයකට. බැලලා ටිකක් කල් ඉන්නකොට ගුවන් සංස්ථාවේ වැඩ කටයුතු වලට නිතරම සහභාගී වෙනවා. ඉතින් සරල ගී පරීක්ෂණයට සහභාගී වුණා. ඊ පරීක්ෂණ සමත් වෙලා තමයි මුලින්ම ගුවන් සංස්ථාවේ ගීත ගැයීමට පැමිණෙන්නේ. කොයි කාලෙද? 1971 72 ඒවා තමයි මම සරල ගී පරීක්ෂණයයි විරුද්ධ පරීක්ෂණයයි බයිලා පරීක්ෂණයයි තුනම සමත් වුණා. ඉතින් ඒක සමත් වෙලා මං තෝරගන්න මට කිව්ව හුඟ දෙනෙම මේ සරල ගී වලින්. මේ කියලා තමයි ඊට පස්සේ මුලින්ම ගීත 4ක් ගායනා කළා. දැන් නිකන්වත් හිතුන්නේ නැද්ද මේ බයිලාවක් කියන්න ඕන කියලා? බයිලා ගීත දෙකක් ගායනා කළා මට පරීක්ෂණයෙන් සමත් වුණාට පස්සේ එතකොට හිටියේ සංගීත අධ්‍යක්ෂක පීඑල්ඒ සෝම්පාල මහත්මයා. මට පැවරුවා බයිලා වැඩසටහන. මං එතකොට ගීත 3යි පටිගත කරන්න දෙන්නේ. වාදක මණ්ඩලයේ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ ක්ලැරිනෙට්, පටනලා, වයලින්, බොක්ස් ගිටාර්. පස්සේ මං ගීත දෙකක් වාදනය කරලා කැටිගත කරලා තියෙන එක තාම ගුවන්විදුලි සංස්ථාවේ තියෙනවා. දැන් අපි ගුවන්විදුලි සංස්ථාවට කිව්වොත් අපිට අහන්න පුළුවන්. අහන්න පුළුවන් ඉතින් ඒක මට බයිලා සුදුසු නෑ කියන එක තමයි හොඳ දෙයක් කිව්වේ. ඒක නිසා මම සරල ගීත තෝරගත්තා. දැන් ඔබේ ගීතවල තියෙනවා මේ බොහොම අපූර්වට ආදරේ අර්ථකථනය කරලා තියෙනවා. ආදරය කියන්නේ මේ දැන් සමහර ගීතවල දැන් ජනප්‍රිය වෙන්නේ විරහව නිසා. විරහව. නමුත් සමහර ඔබේ ගීතවල වැඩි ප්‍රමාණයක් තියෙනද අපි මේ ගීත තෝරා ගන්නකොට දැක්කා මේ ප්‍රියයි මේ ආදරය සහ බැඳීම හරි අපූර්වට ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ගීත අතර ඔබ වැඩිම කැමති මොන වගේ ගීතවලද ඔබේ මතකයේ තියෙන්නේ? දැන් සරල ගී පරීක්ෂණයේ සමත් වුණාට පස්සේ මට හුඟක් පිට වුණා මේ එතකොට ප්‍රකාශක කෙනෙක්ට එල්මෝ ප්‍රනාන්දු කියලා එක්කෙනෙක් එල්මෝ ප්‍රනාන්දු. එයා කෝ ඔයාගේ මේ තියෙන වොයිස් එකේ හැටියට ආදර ගීත තමයි මේකට සුදුසු. ඒක නිසා මම ඔයාට ගීත රචකයෙක් හඳුන්ලා දෙන්නම්. එයා ලව්වා ගීත ලියා ගන්න කියලා. මට හඳුන්වලා දුන්නේ ප්‍රේමකීර්ති අල්ලිස්. පොඩියට පොඩි ඇවිල්ලා සෙරප්පු දෙකක් දාගෙන ඇවිල්ලා මෙයා තමයි සූර්යසේන කියන්නේ. මෙයා නාත්තන්ඩිය ගම. මෙන්න මෙයාට සින්දු 4ක් 5ක් ලියපන් කිව්වා. හෙට දවසේ අප දෙදෙනා කිරි සයුරේ රැල් සරසස නිවා ඔය වගේ ගීත තමයි ලියන්නේ. ඒතර අඳුර මගේ සොඳුර මගේ වගේ ඒ වගේ මේ ගීත අපිට දැන් ඇහෙන්නේ නැහැ. මොකද ඉස්සර අපි දැන් අපේ પરම්පරාව මම හිතන්නේ අපේ પરම්පරාවට පස්සේ වහන්න ලැබුණේ නැහැ. ඒ ගීතය මේ අපේ ගමේ කෙනෙක් කුඩාවේ රෝහණ
මාස් කෝරාල කියලා තමයි ලිව්වේ. ඒ ගීතය මට දුන්න සූර්යසේන මෙන්න මේක පුළුවන් නම් ගීතය ගානවා මම මේක නිකන් අමුතුම විදිහේ ආකල්පයක් මේ ගීතෙන් කියන්නේ අඳුර අඳුරමයි. මම හරි සර් මං කියන්න මොකද සර් කිව්වේ යා මගේ මේ සම්පකාර සමිතියේ ජෙනරල් මැනේජර් වෙලා හිටියා. ඉතින් යා මේ උපාධි තියෙන එකෙන් තවම ඉන්නවා. ඉතින් ඒක නිසා මම තෝරලා හොඳ ලස්සන තාලයක් දැම්ම තාලේ බලපන් හොඳ රාගාත්මක තාලයකට යෙදිලා තියෙනවා. තනුවත් යාගෙමද? තනුව මගේ ගීත රචකයා යා රෝහණ මාස් කෝරාල කියලා. අපිට ආසයි ඒ ගීතය අහන්න. හොඳයි. සොඳුර මගේ අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මනවිතා තනිකර එළියේ නොයනු මනවිතා තනිකර එළියේ ගනර කළුවර තනියම කුටියේ ගත කළ දිවියේ රසතන් සිරේ කුටියේ කෙළවර එලියක් දිස්මේ එලිය සොඳුර ලංවේ අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මනවිතා තනිකර සදාකාලිකය අඳුරේ රැදිනිය ඔබ හැර යන්නට නොදේවි මගේ සිත අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මනවිතා තනිකර එළියේ නොයනු මනවිතා තනිකර එළියේ නොයනු මනවිතා තනිකර එළියේ යද්දි කොහොමද දාලා යන්නේ ඒක තමයි මම කිව්වේ ආදරේ ඉල්ලන්න ආදරේ ඇඳපැඳ තබා ගන්න ප්‍රියාගේ ගීතවල තිබුණු පුදුමාකාර సౌందර්ය ගුණයක්. හොඳයි ඒකම මේ දැන් පුතා ඉන්නවා මට පිටිපස්සෙන් මම හිතන්නේ මේ රවි අපේ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ පුතා ලක්ෂිත සූර්යසේන. ලක්ෂිත මම කැමති අහන්න දැන් මේ තාත්තගේ ගීත වලින් කැමති ගීත මොනවද කියලා හෙවොත් සාමාන්‍යයෙන් අපිට අයිතියක් තියෙන එහෙම අහන්න පුතෙක්ගෙන් තාත්තගේ ගීත වලට කැමති මොනවද කියලා. මොනවද ලක්ෂිත ගීත? මම කැමති ගීත නම් කිහිපයක්ම තියෙනවා. වඩාත්ම කැමති ගීත කියලා ආදරණීය නිරංජනා ගීතය, ඒ වගේම සරදසනිවා ගීතය, තව මගේ ළමද්ද සුව යහනක් වගේ ගීතවලට විශේෂ කැමැත්තක් තියෙනවා. ඒතර ප්‍රියයි දැන් මේ හැම ගායකයෙක්ගෙම මේ පුතාලා දූවරු දැන් ඔවුන්ගේ ගීත ගායනා කරනවා.
උතර පුතා ගීතයක් එහෙම ගායනා කරන්න පුතා පොළඹවන්න උනන්දු කරවන්න උත්සාහයක් නැද්ද? ගීත ගායනා මමත් කැමතියි. ඒකට මේගොල්ලන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නිම වෙනකන් ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද දැන් එයා ඉගෙන ගන්න ක්ෂේත්‍රයේ ඉවර වුණාට පස්සේ මම හිතන්නේ එයා ගීත ගායක කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ දැන්ට මේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න නිසා මට දැම්මම එයාට මේ සින්දු කියන්න තරම් ඉදිරියට දැම්මම කියන්න ආසාවක් නැහැ. හැබැයි අපිට පුංචි අවස්ථාවක් දෙන්න පුළුවන් නේද මේ වැඩසටහනට පුතාලුව පොඩි කොටසක් ගීතයක් ගායනා කරන්න. ආසයි. ඉතින් එයාට ගීත කියන්න පුළුවන්ද කියලා මේ ඉන්න රසික රසිකාවියෝ දැනගන්න ඕන. මගේ ගීත ගායනා කරන්න පුළුවන්ද? කවදා හරි මගේ නම ගෙනියන්න ගීත කීපයක් හරි ගායනා කරලා මේ ක්ෂේත්‍රයේ ලග්දිව ගීත කියලා වැඩ වෙයිද කියන එක දැනගන්න මට ආසයි. අපි ඒක පොඩ්ඩක් පරීක්ෂණාත්මකව පොඩ්ඩක් පරිශ්‍රණාත්මක විදිහට පොඩ්ඩක් අවස්ථාවක් දෙමුද? ආදරණීය නිරංජනා ගීතයට කැමතියි කිව්වා නේද? ඔව්. අපිට පොඩි කොටසක් ගායනා කරලා පෙන්වන්න පුළුවන්ද? ගායනා කළා. මම හිතන්නේ ඒකට මේ ඔබේ හිතේ කිසි බයක් තියාගන්න ඕනේ නැහැ. ඔබේ ගීත ඔහුට දෙන්න. ඔහු ගායනා කරයි. ඈ මොකද කියන්නේ ඒක? ඔව් මම හිතනවා තව මේ එයාගේ මේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ අපේ මේ හොඳ සංගීත අධ්‍යක්ෂකවරු ඉඳලා මටත් ඉතින් සංගීතය පුළුවන්. හොඳ ගීත ටිකක් කොයි කාලෙද දැන් මේ ලක්ෂිතගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙන්නේ? දැන් අපේ මේ පුතා ඉගෙන ගන්න මම හිතන්නේ ලංකාවේ නෙවෙයි අධ්‍යාපනය. ලංකාවේ නෙමෙයි. මෙයා දැන් O level කරා A level කරලා ඉහළින් සමත් වුණා. පස්සේ මොරටුවේ විශ්වවිද්‍යාලයට තමයි ඇතුළත් වුණේ. ඒකේ මාස 6ක් දෙනකොට මේ ආයුධ පත්‍ර යොදලා මේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් හම්බ වුණා. දැන් මේ දෙවෙනි අවුරුද්ද මේ මේ මොනවාද නිවාඩුවට ආවි. ඉතින් දැන් තව අවුරුදු 3ක පාඨමාලාව හදාarලා එයා එහෙ ඉන්න කැමතිත් නැහැ. ඉතින් දැන් ඒක ඉවරලා ඇවිල්ලා මම හිතන්නේ ගීත ගායනා කරයි. ගීත ගායනා කරයි. මම හිතන්නේ කොහොමද අදින් පස්සේ නම් කොහොමද ඇමරිකාවේ ඉන්න එකක් නැහැ. දැන් මේ රසය දැනෙනවනේ. ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔහුගේ වැඩසටහනක් වෙනම කරන දවසක් කවදා හරි ඒවි අපිටත් නේ. දැන් මේ හදවත ඉල්ලා ගීතය ගැන පොඩ්ඩක් කතා කරන්න. මේක මේ බොහොම හදවතට හරි සමීප ගීතයක්. ඔව්. මේ හදවත ඉල්ලා ගීතය ගීත ප්‍රබන්ධය කරේ උපාලි ධනවල විතාන. හැබැයි ආනන්ද දැන් ජීවිතුන් අතර නැහැ. සංගීත අධ්‍යක්ෂණය කරේ අපේ සංගීතඥ ස්ටැන්ලි පීරිස්. ඔහුත් අප අතර නැහැ. මේක මම හිතන්නේ 1972 71 වගේ කරේ. මේක තමයි ලංකාවේ දෙවෙනි කැසට් පටිය. අපේ මම හිතන්නේ ඒක නිෂ්පාදක විජේ රාමනායක මහත්මයා කරේ. ඒට ශබ්ද පරිපාලක ඩොනල් අයිවන් හිටියේ. පළවෙනි කැසට් පටිය තමයි ලංකාවේ මිල්ටන් මල්ලආරච්චි මහත්මයාගේ. දෙවෙනි කැසට් පටිය තමයි මගේ. මේ දෙවෙනි කැසට් පටියට මේ හදවත ඉල්ලා කිව්වා 1970 ගණන් වල. තව වෙනකම් මේ ගීතයේ ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ. නෑ. ඒක නිසා ඒක මට සෑහෙන සන්තුෂ්ටියක් ලැබෙනවා. ඉතින් අපිවත් සන්තෝෂ කරන්නේ ගායමු නේද ඒක? ගායමු.
ඔබගේ නිසක තේරීම පැනඩෝල්. අපේ දැන් කතා බහේදී අපිට දැනෙච්ච දෙයක් තමයි මේ ගීත සෑහෙන ප්‍රමාණයකට තනුව ඔබම නිර්මාණය කරලා තියෙනවා. දැන් ප්‍රියය මම දන්නවා ගුරුවරයෙක් කියලා, සංගීත ගුරුවරයෙක් කියලා. අපේ රසික රසිකයෝ සාමාන්‍ය වර්තමාන પરම්පරාව දන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් අපි තොරතුරු කියමු. මම සංගීත ක්ෂේත්‍රයේ මේ ගුරුවරයෙක් වශයෙන් 1977 තමයි සංගීත උපදේශක වශයෙන් පත් වුණේ. පත් වෙලා මට දැන් ඔය සංගීත පාඩම් කරන අතරතුර මේ සමහර පීරියඩ්ස් සමහර කාල පරිච්ඡේදවල වැඩ නැහැ. විෂය උගන්වන්න ළමයි නැති කාල පරිච්ඡේදයේ මම කරන්නේ වයලින් කරන ගීතයක් තනුවක් නිර්මාණය කරනවා. ඉතින් ඊට පස්සේ ඒ නිර්මාණය කරලා ඒ පොඩ්ඩ ඒ තනුව ඇවිල්ලා මේ අපේ මේ ගීත ප්‍රබන්ධය කරන අයට දීලා මේ තනුවට ගීත ප්‍රබන්ධයක් දාලා ඊට පස්සේ තමයි වැඩසටහනට ඉදිරිපත් කරන්නේ. එහෙම තමයි මේ ගොඩක් මේ තමන්ගේ තනු නිර්මාණ වලට දැන් ඔබ තනුව හදලා දීලා පද ලියව ගත්තා. පද ලියවගත්ත සමහර ඒවල පද ලියලා දුන්නාම දැන් හෙට දවසේ අප දෙදෙනා කියන එක ඒක ප්‍රේම ගීත ලිව්වේ. ඉතින් ඒකේ තනුව මගේ හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතුයේ. අද දවසේ මවතගෙන මිහිර හෙටත් ගෙන ආ යුතුයි. ඉතින් දැන් මේ ගීතය හුඟක් අපි මේ රසික රසිකාවියෝ රසිකයන්ට ලියලා රසිකාවියන්ට දීලා ඒගොල්ලෝ දෙපැත්තට මේ ගීතේ ප්‍රේම සම්බන්ධ වලට එකතු කරගෙන පෙම් හසුන් වලට මේක එකතු කරගත්තාම අර ගීතයත් ඇහෙනත් එක්ක මේවා සම්බන්ධ වෙලා දැන් සංගීත සංදර්ශනයට ගියාම මගෙන් අහන ප්‍රියායි මේ ගීතය මම ලියලා තමයි මගේ මේ නෝන මා එක්ක මේ විවාහයෙන් යෝජනාවක් ගෙනාවේ. ඒ ගීතෙන් පොඩි කොටසක් කියන්න කියලා. හිට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුයේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුයේ. හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුයේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. නිර්මාණය රටකින් එහා ගීතය ඒ
1970 ගණන් වල ජෙම්ටෝන් ලේබල් එකට තමයි කරේ. ඉස්සර ජෙම්ටෝන් ලේබල් එක කියලා මේක අතන විජේපාල හෙට්ටිආරච්චි මහත්මයා තමයි නිෂ්පාදකවරයා. ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති දාල්ලි. සංගීතයේ ක්ලැරන්ස් විජේවර්ධන සංගීතඥයා. මම එතකොට නාත්තන්ඩි හිටියේ. මට ඇවිල්ලා මෙන්න මේක කියපම් ප්‍රියා මේ ගීතය මම තාලෙ මෙන්න මේ විදියයි එන්නේ සංගීත භාණ්ඩ 4යි වාදනය කළේ. ඒකෙන් තමයි මේ රටකින් එහා ගීතය ගායනා කළේ. දැන් එතකොට ප්‍රියයි ඔය රටකින් එහා ගීතය ගායනා කරන්න දැන් ඒ වගේ ආරාධනා කරනකොට ඒ වෙනකොට ඔබ ජනප්‍රිය ශිල්පියෙක්. ඒ වෙනකොට මම සරලී පරීක්ෂණ සමත් වෙලා ගීත කීපයක් ගුවන් සංස්ථාවේ ප්‍රචාරය වෙනවා. ඔව් ඒ කියන්නේ මිනිසුන් අතරට ගිහින්. මිනිසුන් අතරට ගිහිල්ලා. ඒක නිසා පොඩි ඉල්ලීමක් ආවා පොඩි තැටියක් කරන්න කියලා. ඒ කාලේ EP තැටිය කියලා තිබුණ සින්දු ගීත 4ක තැටිය. ඒ පොඩි තැටියට තමයි ගීත ගායනා කරේ. රටකින් එහා ගීතය අහමු නේද? අහමු. ඒක මම මේකට තවත් එකක් යමක් එකතු කරන්න ඕනේ. මට මතකයි මම මේ වැඩසටහන කරනවා කියලා දැනගත්ත මගේ යාළුවෙක් මේ නම වුණත් කියන්න පුළුවන් මේ මාතර ප්‍රදේශයේ ඉන්න අජිත් මඩියගේ කියලා. මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ඔය පුද්ගලයා ඒ කියන්නේ ඔබ ප්‍රියා සූරියසේන මහත්මයා මේ එක්තරා පුද්ගලයෙකුට ඔහුගේ ගීත ගායනා කරනවා කියලා නඩුවක් පැවරුවද කියන එක. ඉතින් එහෙම මතවාදයක් යනවා ජනතාව අතර. ඇත්තටම ඔබ එහෙම දෙයක් කළාද? මම නම් ඇහැටවත් දැකලත් නෑ. තව මේ සින්දු කියපු ගීතේ ගායනා කළා පළවෙනි තැනට ආවයි කියන ගායකයව මම දැකලත් නෑ. මම කතා කරලත් නෑ.
එතකොට මම කොහෙවත් නඩුවක් දාන්නේ නීතිඥයෙක් හම්බෙන්න ගිහිල්ලත් නැහැ. ඇත්ත වශයෙන්ම දැන් මේකට බුද්ධිමය දේපල පනතානුවෙන් මානව අයිතිවාසිකම් අනුව මට මේකට නඩුවක් දාන්න බැරි කමක් නැහැ. මට ඒ තරම් උවමනාවක් නැහැ. මොකද මේ ගීත ගායලා මේ පළවෙනි දෙන තුන්වෙනි ආපුවා ඕන තරම් ඉන්නවා. ඉතින් එයා දැනගන්න ඕන එයාගේ ශෛලියකින් හෝ අනන්‍යතාවයකින් හෝ එයා ගීත ගායලා ඉදිරියට එන්න මඟ පාද ගන්න. ඔය විශේෂයෙන්ම දැන් බොහොම අපූර්වට කියන නඩුවක් අපි දැම්මේ නැහැ. කීප දෙනෙක් මගෙන් අහනවා නඩු දැම්මද අරවා මේකල. හැබැයි පත්‍රවල ගියවල මම නම් පත්‍ර එකක්වත් දැකලා නැහැ. මම නඩුවක් දාලායි කියලා. ඉතින් ඒක මේ ව්‍යාජ කතාවක්. මම මේ අහිංසක එක්කෙනෙක් ගීතයක් ගායලා මගේ සින්දුවට ආසා වෙලා එයා ගීත ගායනා කරලා මේ විශේෂත්වයකට ආවා කියලා මං එයාට නඩු දාලා හරියනවා. හොඳයි. ඒක තමයි. ඕනද අපේ මහජනතාව අපේ දයාබර ප්‍රේක්ෂකයන් අතර කිසියම් ආකාරයක දුර්මතයක් තිබුණා නම් ඒක අපි අද ජාතික රූපවාහිනිය ඔස්සේ ඕන ඉවත් කළා. ඒ නිසා ප්‍රියා සූරියසේන මහත්මයා කාටවත් තවම නඩු දාලා නැහැ නේ. හොඳයි. ඒක දැන් තරන්නේ මන් ගීතය. ඔව්. ඒ තරන්නේ. ඒක අපි ගායනා කරමු. මම කැමතියි ඔබේ ගීතයත් එක්ක අපි දැන් මෙච්චරලා කතා කරද්දි ප්‍රියයි අපිට දැනුණා මේ ප්‍රේමකීර්ති දල්විස්. එතකොට ස්ටැන්ලි පීරිස්. එතකොට ක්ලැරන්ස් විජේවර්ධන. මේ අය ඔබත් එක්ක බොහෝම එකට හිටපු අය. ඔව්. ඒ අයගේ මතකයේ සහ ඒ අයගෙන් ලැබිච්ච දායකත්වයේ අද වුන් හිටියා නම් ඔව් ප්‍රේමකීර්ති දල්විස් වගේ කෙනෙක් අද හිටියා නම් ගීත ප්‍රබන්ධක වශයෙන් තවමත් අපිට අද දහස් ගාණක් ගීත ලියා ගන්න තිබුණා මට විතරක් නෙමෙයි. මේ අපේ සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්ට ඒ වගේම ස්ටැන්ලි පීරිස් කියන සංගීතඥයත් ලංකාවේ
මේ වෙනකන් ජීවත් වෙන්න තිබුණු පුද්ගලයෙක්. එයාගේ ගීත ගොඩක් මගේ ජනප්‍රිය වෙලා තිනවා. තව මේ ගීත මම ගායනවා. එතකොට මේ ක්ලැරන්ස් විජේවර්ධනත් සෑහෙන ගීත ප්‍රමාණයක් මට ලියලා දෙනවා. හිරුදොමු ආවි. එතකොට රටකින් එහා සැන්දෑ යාමි. ඈත රන්නිමන්. ඒ වගේ ගීත. එතකොට පැතුම් පෙරීලා මේ ගීත සේරම එයාගේ ගීත. ස්ටැන්ලි පිරියස්ගෙත් ඒ වගේ තියෙනවා. ප්‍රේම ගීතයේ මේ සරතසනිවා කියන ගීතයක් ඉතාම ජනප්‍රිය වුණ ගීතයක්. ඒක අමුතුම ආකල්පයකට තනුව දාපු ගීතයක් කියලා කියන්න පුළුවන්. ඔව්. ඒ ලස්සන අපි දැන් ඔව්. 2, 3, 4. සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ තුල සැරිසරා සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ සඳවද ඉතින් පලන හැපියේ ඔබේ වත ළඟින් මගේ වටතියේ හෙටයයි තවත් දිනක් මට ඇත ඔබ නිසා සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා ගීතයක් අපූර්වම ගීතයක්. මම විශේෂයෙන් දන්න මාත් සමග මේ ලක්ෂිත කතා කරන වෙලාවක තාත්තගේ මේ සරතැස නිවා ගීතයට මම හරි කැමතියි කියලා. ඔව්. මම ඔබට කිව්වොත් මට කොටසක් ගායනා කරලා පෙන්නන්න කියලා නාලක අපිට සහයෝගයක් දෙන්න. බලමු. ඔව්. සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතසනිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ කොහොම අපූර්වට ගායනා නේද? මමත් එදී කටහඬ අහලා නැහැ මේ අධ්‍යාපනය කටයුතු මේ සංගීතය ගැන හිතුවේ නැහැ. ඉතින් අර මහේෂ්ගේ ඉල්ලීම පරිදි පුතා එක්කන් එන්න ගෝනේ මේ සින්දු කියන්න පොඩ්ඩක් පුළුවන් කියලා මට හැඟීමක් තියෙනවා එක්කන් එන්න බලන්න කියලා. ඉතින් ඊට පස්සේ එයා කිව්වා මම එන්නම්. ඉතින් මම නිවාඩුවට ඉඳලා යන එකනේ. මමත් දැකලා නැහැ රූපවාහිනී ගුවන් සංස්ථාව මොකුත් ඇවිල්ලා යන්න එන්නම් කියලා. අපි හමු සන්දෑ යාමේ. 1, 2, 1. සැන්දෑයාමේ එක් වූ
පෙමරන් සරුවේ සංසුන් වෙරළේ දෙන්න රහසේ ලං වී හිඳීමු මේ සීමාවේ අපි මේ අද වැඩසටහනට තෝරගත්ත ගීතය ඉවරනේ දැන් ඔය අහම්බෙන් ඉල්ලනකොට ගායනා කරන ගීත මේවා එකතු කරලා ගීත එකතුවක් දෙන්නේ නැද්ද කියලා මේ ගීත නම් දැන් අර ගොඩක් ගායනා කරලා CD පටි වලින් ප්‍රචාර වෙලා තියෙනවා ඒ වුණත් දැන් මේක ගොඩක් කට්ටිය කියනවා අපි අර පැරණිම කියපු ගීත ශෛලියට මේ සංගීත භාණ්ඩ යොදවලා මේ ගීත නැවතවරක් ගායනය කරන්න කියලා. ඉතින් මම ඒක ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු වෙන වගේ ගීත ටිකක් අපේ රසික රසිකාවන්ට ඉදිරිපත් කරන්න. ඒකම තවත් විදිහට දැන් ප්‍රියය දැන් ඔය ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙච්ච දෙයක් තමයි දැන් පැරණි ගීතනේ අපි මේ රස විඳින්නේ. ඒ ඔබේ අලුත මෑත භාගයේ දැන් අවුරුදු 6-7ක කාල සීමාව තුළ දැන් ඔබ මාධ්‍යයට ආවේ නැහැ. පුවත්පත් සාකච්ඡා වලට ආවේ නැහැ. ගුවන්විදුලියට ආවේ නැහැ. එතකොට මම දන්නේ නැහැ මේ පෞද්ගලික හේතුවක්ද එහෙම නැත්නම් ආරාධනා කළේ නැද්ද? මට මතකයි ජාතික රූපවාහිනිය ඔබට දැන්ට අවුරුදු 7කට කලින් මාත් එක්කම ඔබ වැඩසටහනක් කළා. ඔව් එහෙමයි. ජීවිතය ජය ගන්න ඔබත් එන්න අපිත් එක්ක සිලින්කෝ ලයිව්. බාහිර ප්‍රසංග වලට ගියාද නැද්ද මං හිතන්නේ ගියෙත් නැහැ. ඔව් දැන් මේ ගොඩක්ම වෙලා තියෙන්නේ මේ බාහිර ප්‍රසංග ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට දැන් මේ කැසට් පටයක් CD පටයක් අපිට තව මාස 6කින් අවුරුද්දකින් විතර ඔව් මාස 6කින් වගේ කැසට් පටයක් නිෂ්පාදනය කිරීමේ ඔබ හිතනවාද ඔබේ පැරණි ගීත සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුත්ම ගීත එකතුවක් කරන්න එහෙම නැත්නම් දෙක මිශ්‍රණයක් හැටියට ඉදිරිපත් කරන්න? මගේ පැරණි ගීත තව ගොඩක් තියෙනවා ඒව ඇවිල්ලා නැහැ මේ කැසට් පටි වලින් CD වලින් ඇවිල්ලා නැහැ. ඔය ප්‍රේම ගීතලා ලියපු සින්දු එතකොට අජන්ත රණසිංහ ලියපු සින්දු එතකොට මේ සුනිල් දාරත්න මහත්මයා ওই කට්ටිය ලියපු සින්දු ගොඩාක් තියෙනවා තව. ඒවත් එකතු කරලා තව අලුත් ප්‍රබන්ධ කීපයක් මේකට යොදවලා CD පටයක් නිකුත් කරන්න අදහස් තියෙනවා. ඒක මට මතකයි අපි අහලා පුරුදු ගීතයක් තමයි මේ හැරදා විමන්. අද අපි වැඩසටහනට නෑ මේ ගීතේ. මට අහම් මේ මතක් වුණා. හැරදා විමන් ගීතය නිතර අහන්න ලැබෙන්නේ නෑ. නමුත් මිනිස්සු හරි කැමති ගීතයක්. ඔව්. මේ හැරදා විමන් ගීතය මට නිතරම මේ වාදක මණ්ඩල සංගීත කණ්ඩායම් ගියාම කියන්න කියනවා. ඉතින් ඒක ගීත රචනය කරලා තියෙන්නේ ඩොනල් ලයිවන් කෙනෙක් කෙනා. එයා ශබ්ද පරිපාලක කෙනෙක්.
ස්ටැන්ලි පීරිස් තමයි මේක සංගීතය. හැබැයි මේ ගීතේ මේ පටිගත කරන්න මහ වෙලාවක් ගියේ නෑ. මැදිරියට ගිහිල්ලා විනාඩි 5න් 10න් ගීතය ලිව්වා. විනාඩි 5න් 10න් ස්ටැන්ලි පීරිස් මහත්මයා මේක සංගීතය කළා. මමත් තාලය දුන්න ගමන් කිව්වා. ඒක නිසා මොන හේතුවක් උඩ හෝ මේක හරි ජනප්‍රිය වුණා. මම ඒක ගීත පොඩි ඛණ්ඩයක් කියන්න. හැරදා විමන් සියමාපියන් මා ආදරෙන් වැඩූ හැරදා විමන් සියමාපියන් මා ආදරෙන් වැඩූ නොසිතූ ලෙස වෙන්වී මෙසේ ඇයිදෝ වෙනස් උනේ හැරදා විමන් සියමාපියන් මා ආදරෙන් වැඩූ දැනටත් ජනප්‍රිය ගීතයක්. දැනටත් ජනප්‍රිය. ඒක වේලාසනින් අපිට මතක් වුණා නම් අපේ සටහන් නාලක සම්බන්ධ කරගන්න තිබුණා. මේක අහම්මේ මතක් වුණේ. ඒ වගේ ඔබේ දැන් ගීත ගායනා කරන රටාවේ මං කියවර රටකින් එහා ඉගිලී ගීතය අපි දැන් ගායනා කළා. ඒ ආරටම තවත් ගීතයක් අපිට අහන්න ලැබුණා. ඇසුරින් මිදීලා. ඇසුරින් මිදීලා. ඒ ඇසුරින් මිදීලා ගීතයේ ප්‍රබන්ධය කළේ අපේ කුලරත්න ආරිවංශ මහත්මයාගේ ගොඩක් ගීත මට ලියලා තියෙනවා. එයාගේ තමයි මේ ගීතයේ ප්‍රබන්ධය. මේකත් ස්ටැන්ලි පීරිස් සංගීතඥයාගේ තමයි තනුව. ඉතින් දැන් මේකත් 70 දශකයේ ගීතයක්. ඒක තමයි දැන් අර අපි කතා කළා ස්ටැන්ලි පීරිස්, ප්‍රේමකීර්ති දල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන ඒ වගේ අය ඔබේ ගීත ලෝකයේ බොහොම දැවැන්තයින් වෙලා ඉන්නවා. සරත් දසනායක. ඇසුරින් මිදීලා අහමු අපි. අහමු අපි. 1, 2, 1. රසක් උපයෝගී කරගෙන ගායනා කරපු ඉතා මිහිරි ගීත. ඒ ගීතවලට හානියක් කරන්නේ නැතුව පුළුවන් නම් යමක් අලුතෙන් එකතු කරලා
ගිටාර් සංයෝජනයක්. ඒ කියන්නේ බේස් ගිටාර එකයි අනිත් ගිටාර ඔක්කොම බොක්ස් ගිටාර, ඉලෙක්ට්‍රොනික ගිටාර එකක් හැටියට තියෙන බේස් ගිටාර එක සහ ධනංජයගේ තාල තරංග. මේ ටික එකතු කරගෙන මේ කිසියම් පර්යේෂණාත්මක වැඩසටහනක් හැටියට තමයි අපි අද මේ වැඩසටහන කළේ. පෞද්ගලිකව මා හිතනවා ඉතාමත් සාර්ථකයි කියලා. අනිත් කොටස තීරණය කරන්න දයාබර ඔබට බාර කරනවා. ඔබේ යෝජනා, චෝදනා සියලු දේ ඇතනම් අපිට ලියන්න. ලිපිනේ කියව යුතු නැහැ. ජාතික රූපවාහිනී ලිපිනේ සියල්ලම දන්නවා. තවත් ගීත දෙකක් අහන්න ඕනේ. ඒ වගේම ගිටාර් කණ්ඩායම එකතු වෙලා අපිට ඉදිරිපත් කරන සංගීත සංයෝජනයක් තියෙනවා. ඒකත් අහන්න ඕනේ. ඒ නිසා මම වැඩි කතා බහ කරන්නේ නැහැ. අපි ඉක්මනට යනවා ඊළඟ ගීතයට. සඳ තාරකා හඬාවේ. බොහොම අපූර්ව ගීතයක් අපි අහමු. 2, 3, 4. කළුමීදුමෙන් එහා ඔබ හාගෙව් අතීතේ මතකේලියාතියා අනුරාගමල් හිනාවන් පෙරසේමුවේ නොවේ සඳතාරකා හඬාවි කළුමීදුමෙන් එහා ඔබ හාගෙව් අතීතේ මතකේලියාතියා අඩනීල රැවලාවේ මෙතුපායලා උදාවේ කවදාකදෝ දකින්නේ මතුවේ අමාරුවේ සඳතාරකා හඬාවි කළුමීදුමෙන් එහා ඔබ හාගෙව් අතීතේ මතකේලියාතියා ආදරය කරලා ඈත් වෙලා ගියාම ආදරයට දැනෙච්ච වේදනාවට සකස් නිර්මාණය වෙච්ච ගීතයක්. මොන අපූර්ව ගීතයක්. ඒ වගේම මේ ආදරය කළා නම් ඔබ මට මා ළඟට ඔබ ආවනම් මාත් සමග ඔබ හිටියානම් මගේ හදවත ඔබට කොහොමද දෙන්නේ කියලා නිර්මාණය කරපු ගීතක් තියෙනවා. ඒ වගේ ගීතයක් නේද මගේ ළමද සුවය. ඒ ගීතය රචනා කරලා තියෙන්නේ ඩොනල්ඩ් ලයිවන් මහත්මයා. මම හිතන්නේ පටිගත කරෙත් ඒ ශබ්ද පරිපාලක වශයෙන් එයාමයි. එතකොට එයා බොරැල්ලේ බිෂොප් පැලස් එකේ ජෝනිත් ස්ටුඩියෝ එකේ වැඩ කරේ. ඉතින් මේ ගීතයට තනුව නම් නිර්මාණය කරේ ඒත් ස්ටැන්ලි පීරිස් මහත්මයා. මේක එදා ඉඳලම ජනප්‍රිය වුණ ගීතයක්. මම හිතා හැමතැනම වගේ මේ ගීතය කියන්න හැමෝම ඉල්ලලා තියෙනවා. ඒ නිසා මම දැන් මේ ගීතය ගායනා කරන්න කැමතියි.
දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා පියුවීවැල් මූනන සුදුරු ලොවට දිදින හේත තනිවෙනවා අපට උරුම අපේ ලොවේ හද සුන්නස් සතුට දාරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමද සුවයන ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඒ යහනේ ඔබ සතපා ඉඟුගීවැල් මුහුණන සොඳුරු ලොවක අප දෙදෙනා හේතු තනි වෙනවා. හොඳයි. මම හිතන්නේ මේ වින්දනය ගැන අසීමිත මිහිර ගැන තව කුමට කතා. ඒ නිසා වෙන්න යාමට මත්තෙන් මම ඔබට කියන්නේ අපි උත්සාහ කළා ඔබට යම් කිසි වින්දනයක් දෙන්න. බොහොම අපූර්වට මම හිතනවා ඔබ මේ වින්දනය ලබා ගත්තා කියලා. මෙතෙක් වෙලා අපත් සමග සම්බන්ධ වෙලා හිටපු දයාබර ප්‍රේක්ෂක හැම දෙනාටම අපේ ස්තුතිය, ඒ වගේම අපේ ගෞරවය. ඒකම ප්‍රියසුරේසේන මහත්මයාටත් බොහොම ස්තුතියි. ඒ වගේම පුතාටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අනාගතේ තව අපූර්ව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්ත වශයෙන්ම මමත් හරිම සන්තෝෂ වෙනවා. මගේ මේ නාලක ඇතුළු බන්දු රාජු සංජය මේ වගේ කට්ටියක් එක්ක මේ මට නිතරම මුණ ගැහෙන වාදක පිරිසක් මේ බන්දුනන් නිතරම සංගීත සම්දර්ශනවලදී හම්බ වෙනවා මාරිම්බා වාදක මණ්ඩලයේදී. ඒ වගේම මහේෂ් නිස්සංක මගේ ශිෂ්‍යයෙක් තමයි. මට නම් දැන් ශිෂ්‍යෙක් කියන්න බෑ. දැන් ලොකු තනතුරක් ගන්න කෙනෙක්. රූපවාහිනියේ මේ මුල්ම මේ සංගීත රාත්‍රියට මට ආරාධනා කරපු ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ රූපවාහිනී වැඩසටහනේ මුල්ම සංගීත වැඩසටහන මට පවුරු ගැන මම ඉතාම කෘතඥ පූර්වකව හොඳයි සලකනවා. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. 3, 4.
මහා බලයක් වී පෙරට වැයමු ලංකා ඉපැදුණු අප හටලක් පොළොවේ සුරුවිරුකම් උපතින් පුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුළු වැටි නැගිටිමු නැග